අද මට පිටරටක ඉන්න කෙනෙකුට එහෙම ලේසියකින් හොයාගන්න ලැබෙන්නේ නැති කෑමක් හම්බුණා. එයාලා හිතන්නේ මින් මොනවා කියලාද? එන්නකෝ මගෙත් එක්කම බලන්න. ඔව් ඒ දෙල් ගෙඩියක්. ඉතින් එන්න අද මගෙත් එක්ක මෙන්න මේ දෙල් ගෙඩිය හදමු. ඉස්සෙල්ලා මම වතුර භාජනයක් ලෑස්ති කරගත්තා. මම මේ මගේ පරණ කටින් බෝඩ් එකක් අද මේ දෙල් ගෙඩිය කපා ගන්න පාවිච්චි කරන්නේ. මොකද මං අහලා තියෙනවා දෙල් වල ගොඩාක් කහට ගතිය වැඩි කියලා. ඉතින් ඒක නිසා මම මෙන්න මේ දෙල් ගෙඩිය මේ පරණ කටින් බෝඩ් එකේ තියලා මේ විදිහට කපා ගන්නවා. බලන්නකෝ ඒ කෑලි වෙන් කෙරුවා විතරයි ඒ ටිකෙත් කහට පිපෙනවා. ඉතින් මම චුට්ටක් මේකේ කහට රස ආවොත් කියන බයට ඒ කපාගත්ත ලොකු කෑලි ටිකත් එහෙම්මම අර වතුන භාජනයට දාගෙන ඒකෙන් අරගෙන තමයි පස්සේ මෙන්න මේ විදිහට පොඩි පොඩි කෑලි කපාගත්තේ. පේනව නේද? කොච්චරනම් කහට අල්ලලාද කියලා. මමත් හිතුවේ නැහැ මෙච්චරටම කහට ඇති කියලා. මොකද මම ෆස්ට් ටයිම් තමයි දෙල් ගෙඩියක් කපලා උයන්නේ. ඉතින් මම ඒකට අවශ්‍ය ලුණු ටිකක් මේ විදිහට හීනියට කපාගෙන සුදු ලුණු ටිකකුත් හොඳට තලලා මේ විදිහට හීනිය වෙන්න කපා ගත්තා. ඊට පස්සේ මිරිස් කරලකුත් පොඩියට කපාගෙන ඒ ටිකත් ලෑස්ති කරගත්තා. ඊට පස්සේ ඒ ටික ඔක්කොම කපලා සෝදාගත්ත දෙල් ටිකට එකතු කරලා ආයේ රම්පා චුට්ටකුයි කරපින්ත චුට්ටකුයි එකතු කරා. ඊට පස්සේ ඒකට තේ හැඳි එකමාරක් විතර කහ කුඩුයි ඒ ප්‍රමාණයෙන්ම වගේ අමු 3-5 කුඩුයි ගම්බිරිස් කුඩු චුට්ටකුයි රසායන ටිකකුයි ඊට පස්සේ ආයේ කුරුඳු කෑල්ලක් දැම්මම මේකට ආයේ ඔලු හාලට ටිකකුත් දාලා මේක මම අද දියකිරින්මයි ලිපේ තියන්නේ. ඒක නිසා මට දියකිරි හදාගත්තේ මම වතුරයි පොල් කිරි චුට්ටක් එකතු කරලා ඒ ටික එකතු කරලා හොඳට කලවම් කරලා ලිපෙන් තියලා උයා ගන්නවා. මේ හොද්ද සාමාන්‍යයෙන් පැය කාලක් විතර යද්දි හොඳට පැහෙනවා. මේ තියෙන්නේ පැය කාලක් විතර ගියාට පස්සේ හොද්ද පැහෙද්දී ඉන් පස්සේ මේක ආයෙ පැය භාගයක් විතර ලිපෙන් තියලා හොඳටම දියකිරි ටික හිඳේනකම්ම මෙන්න මේ විදිහට උයාගත්තා. පස්සේ මේකට උකු පොල් කිරි වලින් ටිකක් දාලා කලවම් කරගෙන ඒකත් හොඳට පස්සගත්තා. ඉතින් අද මම මෙන්න මේ දෙල් කරි එකත් එක්කන් කන්න මොනවද හැදුවේ කියලා බලමුද? රතු කැකුළු බතුයි කොච්චි සම්බෝලෙකුයි මේකරල් තෙල් දාලායි මාළු බැදලා ඒක හොඳට කිරි දාලා හිඳලා යලයි. එනවද ඔයාලත් මගේ ගෙදරින් බත් කටක් කන්න?